සුබ දවසක් යාළුවනේ. අද ඇවිල්ලා අප්‍රේල් 14 සිංහල හා හින්දු අලුත් අවුරුදු දවස. මං ඔයාලට කලින්ම කීවනේ අප්‍රේල් 14 අපි වෙනස්ම විදියකට සමරන්න හිතන් ඉන්නවා කියලා. ඉතින් දැන් මේ ගෙවෙන්නේ නොනගතේ කාලයයි. අපි ගෙදර හැමෝම උදේම පන්සලට ගිහින් බුදුන් වැඳලා තමයි ගෙදර ආවේ. දැන් නම් මේ ලේස්ති වෙන්නේ අනුරාධපුරේ යන්න. අපි අවුරුදු දවස් 2 අනුරාධපුරේ ඉන්න තමයි ප්ලෑන් කරේ. හැමදාමත් ඉතින් අවුරුදු චාරිත්‍ර කරේ ගෙදර ඉඳන්නේ. හැබැයි මේ සැරේ අපි හැමෝම එකට එකතු වෙලා එළියදී අවුරුදු චාරිත්‍ර කරන්න හිතුවා. නැකත් වෙලාව ලං වෙනකොටම අපි ලස්සන තැනක නතර කරා. අස්සන නෙලාගත් වෙල්ලායක් ඒ ළඟින්ම පුංචි වැවක් තියෙන ලස්සන තැනක් තමයි මේ තියෙන්නේ. අවුරුදු චාරිත්‍ර කරන්න ඕන හැම දේම අපි ගෙනල්ලයි තිබුණේ. පුංචි ලිප තියලා දර දාලා අපි හරියටම නැකත් වෙලාවටම ලිපපත්තු කළා. අම්ම තමයි කිරිමුට්ටිය ලිපේ තිබ්බේ. අපි හැමෝටම හරිම සතුටු දවසක් තමයි අද. මේක වෙනස්ම හැඟීමක්. පුංචි දේවල් වෙනස් කරාම ඒවායින් ලැබෙන සතුට හරිම වෙනස්. හිතට සතුටක් එක් කරමින් කිරිමුට්ටිය හොඳටම ඉතිරිලා ගියා. දැන් ඉතින් මේ කිරිපතක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. අපේ කිරිපත ඉදෙනකන් අපි අපේ අවුරුදු මේසේ හැදුවා. අපේ අවුරුදු කෑම මේසේ ලස්සනයි නේද? ඔන්න දැන්නම් කිරිපත හැදිලා ඉවරයි. අපි ඒක ලස්සන ප්ලේට් එකකට දාලා ලස්සනට කැට කපලා ගත්තා. ඉතින් ඊට පස්සේ අපේ ආච්චි පහන පත්තු කරලා අපේ හැමෝටම කිරිපත් කැව්වා. ඉතින් මේ වගේ අත්දැකීමක් දවසක ඔයාලත් විඳලා බලන්න. ඒක හරිම වෙනස්. ඉතින් අපි අවුරුදු චාරිත්‍ර ඉවර කරලා එතන හොඳට පිරිසිදු කරලා ගින්දර නිවලා අපි එතනින් පිටත් වුණා. අපි ඉන්න නවාතැනට එනකොට හවස 3ට විතර ඇති. අපි දවල්ට කන්න කියලා හදාගෙන ආපු කෑම කන්න තමයි මේ හදන්නේ. කෑම කාලා චුට්ටක් රෙස්ට් කරලා අපි ටිකක් සෙල්ලමුත් කරා. ඊට පස්සේ වොෂ් එකක් දාගෙන අපි මේ ශ්‍රී මහා බෝධියයි රුවන්වැලි මහා සෑයයි වදින්න යන්න තමයි මේ ලෑස්ති වුණේ. ටිකක් රෑ වුණාම ශ්‍රී මහා බෝධිය ළඟ හරිම නිස්කලංකයි. සෙනග හිටියත් අපි කරදරයක් නැතුව ශ්‍රී මහා බෝධිය වැන්දා. හෙමින් ඇවිදගෙන පයින්ම අපි ගියා රුවන්වැලි මහා සෑයට. රුවන්වැලි සෑය ළඟ වැඳලා අද දවස අපි නිමා කරා. ඒත් අපි තවත් දවසක් අනුරාධපුරේ ඉන්නවා. ඒ දවස ගැන තවත් වීඩියෝ එකකින් මං ඔයාලට කියන්නම්. හැමෝටම සුප්පම සුබ අලුත් අවුරුද්දක් වේවා. මාව අහන් හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.